ඉතින් අදත් ඔයාලා වෙස්ටෙක් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ කොහොමද AI පාවිච්චි කරලා තප්පර කිහිපයක් ඒ කියන්නේ සුළු කාලයක් ඇතුළත ඔයාට ඕනම විදිහේ ඇප් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මම AI ගැන මීට කලින් වීඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී මම කිව්වාගේ AI පාවිච්චි කරලා කොහොමද නිවැරදිව ඇප් එකක් ජෙනරේට් කරගන්න කියලා කතා කරමු. ඉතින් අපි වීඩියෝ එකට යන කලින් ඔයාලා මගේ YouTube channel එක යටින් තියෙන subscribe button එක click කරලා එනේ තියෙන bell icon එක click කරලා ඊට subscribe පාරක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක Facebook ඔස්සේ නරඹනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට like එකක් හරි comment එකක් හරි දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ Stake YouTube channel එකට අදාළ website එක මම මේ වෙද්දි නිර්මාණය කරලා ඉවරයි. ඔයාලට ඒකේ link එක බලා ගන්න පුළුවන් මේක යට තියෙන description එකේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. මම මේ සඳහා පාවිච්චි කරන වෙබ්සයිට් එක තමයි Google AI Studio. කවුරුත් දන්න Google සමාගම විසින් නිකුත් කරන ලද වෙබ් අඩවියක් තමයි මේක. ඉතින් ඔයාලා වෙබ් ඇප්ලිකේෂන් ඩෙවලොපින් වලට ඉන්ටරෙස්ටින් නම් මේ වීඩියෝ එක බලන්න. හැබැයි මේක ඩෙවලොපින් නෙවෙයි. අතරම කිව්වොත් ජෙනරේට් කරන එකක් තියෙන්නේ. ඩෙවලොපින් කියන කෝඩ් ගහලා ඒ වගේ ඒවත් තමයි ඩෙවලොපින් කියන්නේ. ඉතින් වෙබ් අඩවි හදන්න නම් ඔයාට ජෙනරේට් කරන්න මේකට පාවිච්චි කරන්න පුළුවන් ChatGPT එක. ChatGPT OpenAI වෙබ්සයිට් එකේ තියෙනවා වෙබ්සයිට් කියලා වෙනම තීරුවක්. අන්න ඒකෙන් ඔයාට පුළුවන් ඔයාලගේ අයිඩියා එක ඉදිරිපත් කරලා ඒකෙන් වෙබ්සයිට් එක ජෙනරේට් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Google AI Studio ගැන. මම වෙබ්සයිට් ඩෙවලොපින් ගැන ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරන්න. ඉතින් අපි බලමු කොහොමද Google AI Studio පාවිච්චි කරලා කොහොමද නිවැරදිව ඇප් එකක් ජෙනරේට් කරගන්න කියලා. මුලින්ම මම මේ විදිහට මගේ Google search bar එක open කරගත්තා. ඊට පස්සේ මම දැන් මෙන්න මෙතන තියෙන search bar එක type කරනවා Google AI Studio කියලා. Google AI Studio කියලා ගහුවට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින්ම පෙන්නනවා කළු පාට මෙන්න මේ වගේ තරවක logo එකක් එක්ක link එකක්. ඔයාලා ඒකට යන්න. හරි මම ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මෙන්න මේක උඩින් තියෙනවා get started කියලා ඒක ක්ලික් කරනවා. හරි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඇඩ් આવුත් ඒක කට් කරන්න. එතන start කියන ක්ලික් කරන්න. හරි මෙන්න මෙතන ඔයාලගේ අයිඩියා එක ටයිප් කරන්න. මම මෙතන ටයිප් කරනවා create a weather app its location. හරි මම මේ විදිහට ටයිප් කරලා මේක එන්ටර් කරනවා. මේකේ preview එක chat එක එයා වෙනම පෙන්නනවා. මේ විදිහට තමයි ඒක generate වෙන්නේ. අපිට මේක ජෙනරේටර් ඉවරුණාට පස්සේ ඒකේ අවුට්පුට් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රිවිව් කියන එක ක්ලික් කරලා. මෙන්න මේ වගේ තමයි එන්නේ. පට්ට ලස්සනට මෙයා මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා දෙනවා. මෙතන ඔයාලා කැමති UI එක පෙන්වන්න කියලා කියනවා. මෙතනින් select කරන්න කියලා. ඉතින් මට මෙන්න මේක ගොඩක් ඇල්ලුවා. ඒකින්ද මම select this design කියන එක ක්ලික් කරා. හරි දැන් මම මගේ preview open කරගෙන app එක open කරලා තියෙන්නේ. මේ වගේ තියෙන්නේ මට ඩිස්ප්ලේ වෙනවා. හරි ලස්සනට මෙයා මේක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ලොකේෂන් තියෙන වෙලාව මේකේ එක එක දවස්වල මේකේ වෙදර් එක තියච්ච මේවා ටෙම්පරේචර් එක කොහොමද මෙතන තියෙනවා මේක. එතන Gemini AI කියලා තියෙනවා. ඔයාලට කැමති නම මෙතනට දාගන්න පුළුවන්. ඔයාලගේ app එකේ නම අර prompt එකත් එක්ක ලියන්න පුළුවන්.
මෙතනට දාන්න goal කියලා. මෙන්න මෙතන එනවා goal. හරි මෙන්න මෙතන පෙන්නනවා. හරි goal ශ්‍රී ලංකා මේ වෙලාවේ ශේෂ්‍ය සංඛ්‍යාක 30ක මේකක් තියෙනවා. මෙන්න මෙතන humidity එක 74යි. apparent එක ශේෂ්‍ය සංඛ්‍යාක 36යි. wind speed එක පැයට කිලෝමීටර් 9. මෙන්න මේ වගේ ලස්සනට එයා හදලා දෙනවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේක මෙහෙම තිබ්බට වැඩක් නැහැ නේ. ඒක තව කට්ටිය බලන්න ඕනනේ. එතකොට ඔයාලට විතරයිනේ මේක බලන්න පුළුවන්. ඒකට මම මෙන්න මෙතන තියෙනවා ඩොට් තුනක්. අන්න එක ක්ලික් කරන්න. ඊපස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා sharing කියලා එන්න ක්ලික් කරන්න. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා මේක restricted කියලා ඒක ක්ලික් කරලා ඒක public දාන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා copy link කියලා එකක්. ඒක ක්ලික් කරන්න. හරි අපි දැන් බලමු ඇත්තටම link එක වැඩද කියලා. මෙන්න මෙතන මේක ක්ලික් කරලා paste දෙනවා. ඊට පස්සේ මේක ක්ලික් කරපු ගමන් හරි. හැමෝටම දැන් app එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී මුලින්ම ඉල්ලනවා ඔයා ඉන්න තැන ලොකේෂන් එක දෙනවද කියලා. ඊට පස්සේ හරි දෙනවා. ඊපස්සේ මෙන්න මේ වගේ තමයි ඒක පෙන්නන්නේ. ඔයාට මේක full screen දාගන්න ඕනේ. ඒ කියන්නේ මේකට තියෙන මේවා අයින් කරලා එහෙම වුණා මෙන්න මේ dot එක ක්ලික් කරලා sharing වලටම යන්න. ඊට පස්සේ ගියාට පස්සේ default full screen දාන්න. දැන් ආයෙ copy link දෙනවා. හරි අපි දැන් ආයෙ ගිහිල්ලා බලමුකෝ ඒක වැඩද කියලා. හරි. මෙන්න මේ වගේ තමයි app එක පෙන්නන්නේ. දැන් full screen වැඩිලා තියෙන්නේ. අර උඩ තිබිච්ච chat ඒව සේරම නැති වෙලා තියෙන්නේ. මුලින්ම මෙන්න මේ ප්‍රශ්න අහනවා ඒකට ඔයාලා මේක දෙන්න. අර මේක superior ඇවිල්ලා තියෙනවා mobile responsive එක. ඒ කිව්වේ ෆෝන් එකේ mobile කියන්නේ ෆෝන් එකේ තියෙන pixel ගානට ගැලපෙන්න මේ app එක ගානට හදලා දීලා තියෙනවා. මේ විදිහට අපිට බලන්න පුළුවන් ලොකේෂන් ඒවා. මේක තියෙන ටෙම්පරේචර් එක, අද ටෙම්පරේචර් එක, හෙට ටෙම්පරේචර් එක ඒ වගේ බලන්න පුළුවන් මේකේ. ඒ වගේම ඔයා ඉන්න තැන ලොකේෂන් බලන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන නම Skycast කියලා. ඉතින් ඒ කියන්නේ මම මෙතන නමක් දුන්නේ නැහැ නේ. ඒකින්ද මෙයාම නමක් ජෙනරේට් කරලා ඒ විදිහට දාලා තියෙනවා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් කොහොමද හරියටම AI පාවිච්චි කරලා, ඒ කියන්නේ Google AI Studio පාවිච්චි කරලා කොහොමද නිවැරදිව AI build app එක generate කරගන්න කියලා හරියටම ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ YouTube එකේ හරි Facebook එකේ හරි තියෙන මේ AI වල කලින් වීඩියෝ ටික බලලා නැත්නම් අනිවාර්යෙන් ඒ ටික බලලා කවර් කරගන්න. ඒ කියන්නේ ඒකේ තියෙනවා ඔයාලා speech generator එකක්, ඒ ChatGPT හරියටම පාවිච්චි කරන්න හැටි, ඒ වගේම image generator, video generator, පස්සේ AI idea ගැන ඒ වගේ හැමදේම තියෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ සෙට් එකම බලන්න පුළුවන්. Facebook එකේ තියෙනවා, YouTube එකේ තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකක් දැන් හදලා තියෙනවා. ඔයාට ඒක ගිහිල්ලා බලන්න පුළුවන් යට තියෙන description link එකේ. ඉතින් වෙබ්සයිට් එක මේදි හොඳම UI එකක් එක දාලා UI UX user interface user experience සේරම දාලා superior හදලා තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක බලලා හොඳට නරකද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම අපේ YouTube channel එකත් Facebook page එකත් subscribe කරලා follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසකින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතකන් බදාසා.